रास्ते वही කරන්න යනවා බාබාගේ 6 month වලට ක්‍රාෆ්ට් එකක්. ඉතින් මම නැගිටලා ඉන්නේ දැන්. say hi. say hi everyone. Oh, okay. Okay. හරි. අපි දැන් යට ඉන්න කියලා අපි යමු කලර්ස් හදාගන්න. මට ලේසියෙන් මම මේක ගත්තා. And I have two options. These colors. මට අවශ්‍ය බඩ් එක මෙච්චරයි. මේ මගේ canvas එක. ඉතින් මම හිතන් ඉන්නේ මෙතනින් randomly යාගේ hand prints තියන්න මේ colors දෙකෙන්. ඊට පස්සේ මේක මෙහෙම තියලා ගාවක් හරි දැක්කම තමයි හිතාගෙන ඉන්නේ බලමු කොහොමද වෙන්නේ කියලා. ඒක අපි දැනට පැත්තකින් තියලා මම වතුර ගත්තා බබාගේ අත හොදන්න. ඊට පස්සේ එයාගේ නැපිස් ටිකක් ගත්තා අත පිහදාන්න ඒ වෙලාවෙම. ඊට පස්සේ මේ ස්පොන්ජ් එකකින් තමයි කලර්ස් අරගෙන එයාගේ අතේ තියලා අත මේක තියන්නේ. ඉතින් අපි දැන් ගිහින් අපේ ආටිස්ට් එක කරමු. ඔන්න ඉන්නවා අපේ ආටිස්ට්. බලන්න. ආටිස්ට් බෙඩ් ෂීට් එක ඔක්කොම ඇදලා එයාගේ පැනල් එක ඔක්කොම එහාට මෙහාට ඇදලා හායි මොනවද කරන්නේ නේද? වැඩ මාස 6ක්ද නේ? වැඩ මාස 6ක්ද දැන්? යේ අපි යන් වැඩක් කරන්න. අපි යන්. say hi. හරි. අපි අද පාට කරන්නයි යන්නේ. බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. අදයි හස්බන්ඩ් උත් නැහැ ගෙදර. ඒත් ඉතින් කරන්න ඕනේ. Gonna make canvas එක. Yes. How to do that? හරි අපේ canvas එක ready. Okay. First එක අපි කරමු එහෙනම්. හරිද? කරමුද? කරමුද? Yay! මම කියලා අපි මේ හරියෙන් තියමු මුලින්ම. හරිද? Okay. අපි ඉස්සෙල්ලාම light color එකකින් වැඩේ කරමු.
Go, me bad, me. Me, metana. Papa. Do you like it? Oh no, nice. Okay, I will finish this. අපේ ෆස්ට් කලර් එක ඉවරයි. අපි දැන් බබාව ක්ලීන් කරනවා. Have to clean also. What is the good thing? We have 6 foot number handprints. Nice. And one more left. මේක හරි. මේක තමයි තියෙන්නේ ළඟට. ඉතින් අපි ඒකත් හිමිට ගමු. මොකද එතකොට ඉවරයි වැඩේ. No. Okay. No. No. Oh, okay. Hold. Nice one. Yay. Okay. හරි අපේ වැඩේ ඉවරයි. හරි අපි එහෙනම් වේලුණාට පස්සේ හම්බෙමු තුටි කරා. For the record මම සබන් දාලා හොතර හොදලා උණු වතුරෙනුත් හොදලා තියෙන නිසා කට්ටි කලබල වෙන්න එපා. रास्ते वही है पर मंजिल नहीं है तेरी निगाहों में जन्नत छुपी है पहले कभी ना ये धड़कन रुकी थी